Udah bang hoyaගෙන ආව එහෙනම් කමක් නැහැ මම කවදාවත් මගේ ජීවිතේ නැතුව නැති වුණත් මං ඔයා සේනාධිපති ඔබලා ආයෙත් එහෙමනම් ආව අපව හොයාගන්න සේනාධිපති මේ පමණ කාලයක් මං ඔබලගේ නින්ද අපහාස විඳ හිටියා මට ගහන්න නෑ ඇයි පැරෙන්නේ පූජා කාලයක් මම මේ හැම දෙයක් ඔය ඉවසලා හිටියේ තවත් මට නින්ද අපහාස වෙන්න බෑ අනේ සේනාධිපතිතුමනි දැන්වත් අපිට අපේ පාඩේ ඉන්න දෙලා ඔබ ආයන්නකෝ ඔබ මට හීනයක් කිව්වා අම්මා අප්පා නැති එකා කිව්වා ඉඳුල් කාපු එකා කිව්වා ඒ එක්කම හැට්ට ඒ මගේ ආදරේ මේ විතර විනාශ කරලා දෙන්න මම තවත් උඹලට දෙන්නේ නැහැ මම වගේ ජීවිතේ නැති වුණත් ඔව් රෙදි ගව් මොකවත් නැහැ සුදේශ දෙයිතරද පුළුවන් අද උතර පුළුවන් නම් මට කොතර පුළුවන්ද මෙතන ඔය විදිහට සේනාධිපතිතුමත් අපිට කතා කරනවා නම් ඔහුටත් අපේ නඩුව කරන්න ඔව් හැමදාමත් උඹලා ඔහුගේ මිනිස්සුන්ට කවදාවත් අනුකම්පා කරන්න හොඳ නැහැ ඒක තමයි ඔව් මට වරේ ඔබ මට මොකද නොකරේ උඹේ අඳුම හොදන්න කියනකොට කරන්න ඕන මම ඔබ කරපු ඔබ මං කෙරුවා අන්තිමේදී මගේ ආදරයට අකුල් හෙලන්න පටන් ගත්තා ඔබ මම රාජමාලිගාවට ආපු දවසේ ඉඳලා මොනතරම් මට නින්ද අපහාස කරාද ඔබ අනේ අම්මේ මගේ පූජා කුමරිය මේ මගා ඔබට අඳුම් දෙනවා කිව්වා නේද අනේ උම්මා ඒ අඳුම් ගෙනාවනේ ඒක සේනාපතිතුමනි ඔන්න ඔබට එදා දෙනවා කියපු ලස්සන ඇඳුම් ටික අපි ගෙනල්ලා තියෙනවා ඒක තමයි නේද සුදේශ ඒ හින්දා ඔබ කැමති ඒවා ගන්න අන්න ඔය ආභරණ ටික ගන්නලා පැත්තකින් තියලා ඔය තියෙන ඇඳුම් එක එක ගලවපන්කෝ සේනාධිපතිතුමනි ඒක උත්තරින් ඕනද අනේ අම්මේ මේකයි ඔබට අලුත් වස්ත්‍ර දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ එහෙමනේ පූජා සේනාධිපතිතුමනි ඔව් ප්‍රමාද නොවේ ඉක්මන් කරන්න මං කරුවත් ඇඳුම් ටික අපිට දෙන්න පුළුවන් අනේ කිදි ඔය සල්පිලේ අයින් කරන්න ඔව් කතයි ඉලෙච්චයි අම්මා ඔව් හොඳට තමයි මේ වගේ මිනිස්සුන්ට රටේ කලේනවද කොහෙද සුදේශ ඉක්මන් කරලා ගලවන්න ඔව් ඉක්මන් කරපන් සේනාධිපතිතුමනි ඔය පල්ලේටත් ගලපන් පල්ලේටත් ගලපන් මහාචාර්යන් ඉතින් අපි ඔක්කොම අලුතෙන් දෙන්නේ අලුත් ඇඳුම්ම දෙන්නේ අලුත් ඒවා ගන්න නම් ඕවා ගලවන්නම සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම ගහන්න එපා දෙයියා නෑ මම ගහන්න නෙමෙයි අදා ඒවා ගලවන්න ඇඳුම් දෙන්නයි හදන්නේ පූජා කුමාරිය ඇඳුම් ලෑස්ති නේද නැස්ති ලෑස්ති කරලා ඉක්මන් කරන් කෙරුවොත් හරි සේනාධිපතිතුමනි මා ගාය පිරිපිරිද ගැට ගහලා දුන්නු පටි මේ ඉන්නවා මෙයා ගලවලා අයිතම් දෙක අප්පු හොඳයි සේනාධිපතිතුමනි ඔබ ප්‍රමාද නම් වැඩි යන්න වෙන කාටවත් ගලවපන් දෙන්නයි අපිට ගලවපන් ඉක්මනට ඔක්කොම අලුත් ඒවා ඔක්කොම අලුත් ඒවා අලුත් ඇඳුම් ගන්න පොරොන්දු වුණා නම් පොරොන්දු හරියටම අපි ඉෂ්ට කරනවා අර ලැජ්ජයි අපේ පොරොන්දු අපි ඉෂ්ට කරා කුමාරිකාව අහක බලා ගන්න නෑ අලුත් ඇඳුම් දෙන්නේ ඉතින් කුමාරිකාවනේ ඇඳුම් ටික ගෙනාවේ මං ගලේ වහිලා ඔව් ඉක්මන් කුමාර මම ගාපා ඉක්මන් සුනීත එදිමයි ඉක්මන් මේ මේකෙන් කරන්නේ නැද්ද නෑ උත්තර කියලා ඔකක් ගලවපන් ඒ හිල් ජොකේ නෑ ඔකක් ගලවපන් අලුත් ඇඳුම් ඔක්කොම දෙන්න බෑ සුනීත ඉතල එක ගලවන්න
සේනාධිපතිතුමනි ඉක්මන් කරන්න. මං කරලා තවත් ප්‍රමාදයි. ප්‍රමාදයි අනුත් එක ගන්නලා ඉක්මන් ගන්න වෙනවා. ඒක තමයි නේද සුදෙත්? අවස් එක. ඔකක් ගලවන්න ඔකක් ගලවන්න. ඒවටත් අපි ළඟ ලස්සනකුත් තියෙනවා. ඒක තමයි. මරියා ඌ අදුත් එක ලෑස්ති නේද? කලවන්න සේනාධිපතිතුමනි. කලවන්න. තව අදුත් තියෙනවා. ඉක්මන් ගන්න. සේනාධිපතිතුමනි අදුත් ටික නම් දෙන්නේ නෑ. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න එකක් කලවන්න. අනේ සේනාධිපතිතුමනි ඔබට අපි ගලවන්න. නැත්ද? ඕනේ. මෙන්න මේ දෙක ඉන්නකෝ. නෑ ඉන්නකෝ. ඔන්න අපි ඇඳුම් ටික ගෙනාවා. අස්සර වෙලාම නෑ සේනාධිපතිතුමනි. අර පනි වංශ කබල ඒ කාලේ අර වංශකාරේ වංශ දෙවියක් තියෙනවා. ඔව්. එවනම් ඉස්සල්ලාම අපි ඔය තියෙන වංශය පොඩ්ඩක් හොදලා ගමු. ඔව්. ඔය මෙන්න සුදෙත් කරන්න. ඔන්න ඔයාලගේ වංශකාරකම හොදන විදිය බලගන්න. අයිනේද ඔන්න ඔයාලගේ වංශය හොදලා දැම්මා. දැන් ඉතින් ඇඳුම දාගන්න වෙනවා. ඔව් මෙන්න අපි ගෙනාපු ලස්සන ඇඳුම කුමාරි එන්න. එන්න සේනාධිපතිතුමනි. මෙන්න ලස්සන එදු වන්දමුනේ. අපි ගෙනාපු ඇඳුම. ඔන්න ඔබතුමාටම ලෑස්ති කරලා තිබුණා. ඔව්. ලස්සනයි නේද? හරිම ලස්සනයි. උඩට ලස්සන නේද? ඔව්. අද තමයි සේනාධිපතිතුමාගේ මෙන්න වංශ ගෙඩිය. මෙන්න අන්න ඔන්න වංශ ගෙඩිය මේ පැත්තට අපි දැම්මා. සේනාධිපතිතුමනි ඉන්නකෝ අනිත් ගෙඩියක් මේ පැත්තට දාමු. සුදෙත් හොදා කොහොමද? හරිම ලස්සනට ගන්නකොර වංශේ කවල් ගන්න අපි පොල් එන්නකෝ. මෙන්න සුදෙත්. හොඳයි නේද ඇඳුම? වංශික බල ගන්න. හොඳයි නේද ඇඳුම? පූජා කුමරිය වංශේ කබල් ගාන විදිහ කියලා දෙන්නයි මේ හදන්නේ ඔබට. ඒක තමයි. ඔන්න බලා ගන්නකො සේනාධිපතිතුමනි අපි කොහොමද වංශේ කබල් ගන්නේ? ඔන්න මෙන්න මේක ගණින් ඔබේ අතට. ඔන්න දැම්මා. දැල්ල ගණින්. හොඳට හොල්ලපන්. එන්න තව තියෙන පොඩක් ඉන්න. හොල්ලපන්. දැන් මේ කියනවා වංශකාර මහල්
වන්සේ කබල් ගන්න. මට බිය කවුද? Hey, නාරානේ අර අපේ සාන්තිදේ කුමාරයා දැන් නම් ගහන්න එපා මඩ කඩයා වගේ වෙනවා. මොකක්ද ඔබට වෙලා තියෙන්නේ ඔයා? මොකක්ද ඔබ මේ කරන්නේ? අර සුරයිත්‍ර කියන කුල හීනටියා. අයියෝ. කුල හිනේටයා? ඇයි මොකද කරේ? කුමාරිකාවත් එක්ක එකතු වෙලා මගේ රාජාර සල්පිරි ඔක්කොම ටික ගාලා මාවල කුල මේ පෙරා කියලා නාවලා. මොනවා? කොයිද පූජා? කොහටද ගියේ පූජා? පූජා තරේ කපාලා ගියා. මොනවා? ඒයි! ඔයත්! මං ඔබ ලවිස්සු